හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නිතිල් ටෙක්නික් YouTube channel එකට. අද රිවිව් කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මොකක්ද මේ ප්‍රොඩක්ට් එක? Bluetooth headset එකක්. මේක ගැන තමයි අද රිවිව් කරන්න හදන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් මම කියනවා. ඔබ සැමට සාමය සතුට පිරි යහපත් සිතුම් පැතුම් මිටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් පයිමු වීඩියෝ එකට. අපි මුලින්ම බොක්ස් එකකින් පටන් ගමු වීඩියෝ එක. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්නත් ඕන. ඇත්තම කිව්වොත් මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක නෙමෙයි මේ කොපි එක. ඒ කියන්නේ ව්‍යාජ එක කොපි එක. මේ කොපි JBL එක. මේකේ මිල ගණන් ගත්තේ කොහෙන්ද කියන එක මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. එතකන් ඉවසලා ඉන්න ඕගොල්ලෝ. කොපි එකක් නේ. තාම JBL ආයතනයෙන් J32 කියලා බ්‍රෑන්ඩ් එකක් ගහලා නැහැ තාම. තාම තියෙන්නේ Tour 1 M2 අන්නේ එක තමයි තාම තියෙන්නේ. තාම J32 කියලා එකක් ඇවිල්ලා නැහැ තාම. ලොන්ච් කළාත් නැහැ, රිලීස් කළාත් නැහැ. මේක ෆේක් ප්‍රොඩක්ට් එකක්. JBL නමින් ගහපු ෆේක් ප්‍රොඩක්ට් එකක් මේක. මම වීඩියෝ එකේ ඔක්කොම කියන්න. අඩුපාඩු තියෙනවා අඩුපාඩුත් කියන්නම් ඔක්කොම කියන්නම් වීඩියෝ එකේ. වීඩියෝ එකත් එක්ක රැඳිලාම ඉන්න. අපි බොක්ස් එකකින් පටන් ගමු වීඩියෝ එක. රයිට්. අපි බොක්ස් එකට යමු. අපි ඉස්සරේ පැත්තෙන් කතා කරමු. මෙතනින් බලා ගන්න පුළුවන් JBL Harman කියලා. JBL බ්‍රෑන්ඩ් එක යටින් Harman කියලා කොහොමද තියෙනවනේ Harman Kardon කියලා එනවනේ බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගහලා තියෙනවා දකුණු අත පැත්ත JBL logo එකට දකුණු පැත්තෙන් Tour 1 J32 කියලා. ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊටත් යටින් ගහලා තියෙනවා wireless poor bass sound active noise cancelling sense feel කියලා තියෙනවා. sun poor bass කියලා තියෙනවා. ඕන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් වම් පැත්තේ යටින් ගහලා තියෙනවා මෙතනින් version 5.3 built-in microphone surround sound effect කියලා. comfortable foldable durable කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කන්ට හොඳයි comfortable. foldable එකෙන් නමන්නත් පුළුවන් මේක. durability එකත් හොඳයි කියලා දාලා තියෙන්නේ. comfortable foldable durable. foldable කියන පුළුවන් නමන්න පුළුවන් කියන එක නේ. foldable කියන්නේ නමන්න පුළුවන් කියන එක. durable කියන්නේ ශක්තිමත්. මේක ශක්තිමත් headset එකක්. මෙතනින් ගාලා තියෙනවා. ඒ කියන්නේ box එක ඉස්සරහනේ මේ වම් පැත්තේ side එක. නෑ දකුණු පැත්තේ side එක sorry. දකුණු පැත්තේ side එකෙන් අහලා තිනවා dare to listen කියලා ගහලා තියෙනවා. පිටිපස්සේ බලා ගන්න පුළුවන් අර විදියටම උඩින් උඩ වම් පැත්තේ කොනේම JBL by Harman කියලා ගහලා තියෙනවා. අර විදියටම. ඊට යටින් ambient sound support person 5 intelligent no pick call built-in microphones clear all experience high definition listening experience comfortable to wear folding design කියලා ගහලා තියෙනවා. මම අර කිව්වා වගේ මේකේ අර මේ ආම් දෙක නවන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒක ගහලා තිනවා comfortable to wear folding design. තේරුම් ගන්න පුළුවන්. මම කිව්වනේ ඇත්තම ගොත් යාළුවනේ JBL බ්‍රෑන්ඩ් එක තියෙන්නේ ඇමරිකාවේ. මේක කොපි එකක් නිසා made in China කියලා ගහලා තියෙනවා. JBL ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක්. made in China කියලා ගහලා තියෙනවා. මේක charge කරන්න තියෙන යාළුවනේ USB type C charging port එක තියෙන්නේ මේකේ. USB type C charging cable එක මේක charge කරන්න ඕන වෙන්නේ. ආයි මෙතනින් ආයි සඳහන් කරලා තියෙනවා මේක නවන්න පුළුවන් කියලා. සඳහන් කරලා තියෙනවා. 10 minutes charging. මිනිත්තු 10න් charge වෙනවා කියලා බලා ගන්න පුළුවන් මෙතන ගහලා තියෙනවා. පැය 5ක් සින්දු වහන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් පැය 5ක්.
50යි හර්ට්ස් බැටරියක් මේක එන්නේ. 50යි හර්ට්ස් බැටරියක්. මම මේක ගත්තේ යාළුවනේ බ්ලැක් කලර් එක. බ්ලැක් කලර් එක තමයි මම මේක ගත්තේ. අපි යමු දැන් දකුණු පැත්තට. JBL headphones මේක වැඩ කරන්නේ නැහැ. මේ ඇප් එක වැඩ කරනවා. උනට මේ ප්‍රොඩක්ට් එක නෑ. මේ ෆේක් එකක්නේ. ෆේක් එකක් නිසා මේ ඇප් එක පෙන්නන්නේ නැහැ. JBL J32 කියලා තාම ඇවිල්ලා නැහැ එකක්. ඒක මතක තියාගන්න. මේ ඇප් එක තිබුණාට ඇප් එක ගහලා තිබුණාට පෙට්ටියේ මේ ඇප් එක වැඩ කරන්නේ නැහැ මේකට. මේ තියෙන්නේ මං ගත්තු කලර් එක. version 5.3 built-in microphone කියලා බලා ගන්න පුළුවන්. යටින් ගහලා තියෙනවා. එච්චරයි ඉතින් අපිට බොක්ස් එක ගැන නම් කතා කරන්න තියෙන්නේ. යටත් මුකුත් ගහලා නැහැ. උඩ මුකුත් ගහලා නැහැ. එච්චරයි ඉතින් බලා ගන්න පුළුවන්. අපිට එල්ලන් යන පොඩි හුක් එකක් නම් තියෙනවා. හුක් එකක් වගේ එකක් නම් තියෙන බොක්ස් එකේ. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. JBL බ්‍රෑන්ඩ් එකේම කොපි එකක්. කොපි එකක් මේක. ඒක මතක තියාගන්න. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. අපි දැන් මේක අන්බොක්ස් කරමු. අනිත් පැත්තේනේ සීල් එක තියෙන්නේ. සීල් එකකුත් නේ. මෙන්න මේ විදිහට අපිට අයියෝස් මේ පැත්තට තියෙන්නේ. අපිට මුලින්ම paper works ටික බලා ගන්න පුළුවන්. paper works user manual එක. මේකේ ඔක්කොම instructions ඔක්කොම ටික ගහලා තියෙනවා. instruction book එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ charging cable එක. type C charging cable එක. මේ තියෙන්නේ type C charging cable එක. අපි දැන් headset එක ගමු එළියට. මේක තමයි friends අපේ headset එක. මේක තමයි අපේ headset එක. මෙන්න මේ විදිහට අපිට නමා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නමා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනින් සුපුරුදු පරිදි අපේ JBL logo එක බලා ගන්න පුළුවන්. මෙතනින් JBL logo එක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි headset එක බලා ගන්න පුළුවන්. ඔක තමයි friends අපේ headset එක. අපිට මෙතනින් තමයි friends power button එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මේ විදිහට. මේක volume button එක. ඒ කියන්නේ volume up, volume down. මේකෙන්ම අපිට රේඩියෝ එකට කන්වර්ට් කරගන්න පුළුවන්. FM රේඩියෝ ඒකත් තියෙන මේ ඒ ෆන්ක්ෂන් එකත් මේකේ වැඩ කරනවා. තව SD card ෆන්ක්ෂන් එක. ඒකත් මේකේ තියෙනවා. ඒවට අපිට මාරු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට. දැන් ඔය FM රේඩියෝ එක ඇහෙන්නේ. දැන් ඔය Bluetooth දැම්මේ. මේක volume. මේකෙන් අපිට ඊළඟ සින්දුවට ටෙක්ස්ට් කරගන්න වගේම පිටිපස්සට ගන්නත් පුළුවන්. පිටිපස්ස සින්දුවට ගන්න අපිට ඒ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් කොහොමද headset වල ඒ ෆන්ක්ෂන් එක තියෙනවා. ඉස්සරහට ගන්න නම් ඉස්සරහ සින්දුවට දා ගන්න පුළුවන්. පිටිපස්ස සින්දුවට ඕන නම් පිටිපස්ස සින්දුවට ගන්න පුළුවන්. ඒ වගේම සින්දුව නවත්තන්න පුළුවන්. play pause button එක මේක. play pause button එක මේක. සින්දුව නවත්තන්නේ ආයිත් දාන්නේ. අන්න ඒ බටන් එක තියෙන්නේ මේකේ. ඔන්න ඔය විදියට. play pause button එක next button එක ඒ වගේම volume button එක තියෙනෙත් ඒකේ. power button එකේම අපිට අනිත් functions වලට move කර ගන්න පුළුවන්. ඒ option එක තියෙනවා. මෙතන AUX cable එක. ඒ කියන්නේ අර අපිට ෆෝන් එකට වෙනම ලයින් එකක් දීලා ගහ ගන්නත් පුළුවන් ඕන්න. AUX ලයින් එක අරහා. මෙතන මයික්‍රොෆෝන් එක. නෑ සෝරි යාළුවනේ. එතන ලයිට් එක තියෙන්නේ. ලයිට් එක.
Type C charging port එක, microphone එක, ඒ වගේම SD card reader එක. මෙතන තමයි SD card reader එක තියෙන්නේ friends. ඊයේ මෆ් එකත් හොඳයි. durable. හොඳ quality එකට තියෙනවා ඊයේ මෆ් එකත්. durability එකත් හොඳයි. වරදක් නැහැ. sounds කොහමද කියලා අපි check කරලා බලමු. දැන් මේක on එකේ තියෙන්නේ. headset එක on එකේ තියෙන්නේ. අපි phone එකට connect කරලා බලමු කොහොමද sounds කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ යටම තියෙන BT කියලා. ඒක තමයි යාළුවනේ මේ headset එකේ නම BT. ඒක තමයි මේකට වැඩ කරන්නේ. ඔන්න pop up වුණා. pop up වුණා දැන් පෙයා දෙන්න තියෙන්නේ. දැන් connect වෙලා තියෙන friends. අපි දැන් සින්දුවක් දාලා බලමු කොහොමද experience එක කියලා. sounds experience එක. දැනට පිටට අහුනොත් මම හිතන්නේ කන්න දැම්මම පිටට ඇහි කියලා. මොකද noise cancelling option එකක් තියෙනවා. දැනට පොඩ්ඩක් පිටට ඇහෙනවා. මොකද කන්න දාලා නැහැනේ. බලමු කන්න දාලා කොහොමද කියලා. අපිට ඕන නම් මේක අපේ කන්නේ ගන්නට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදියට උස් පහත් කරලා. මේ ෆන්ක්ෂන් එකත් මේකේ තියෙනවා. අපිට ඕන නම් මේක පහත් කර ගන්න පුළුවන් කනේ කාන්ට. මේ පැත්තත් ඒ විදිහට පුළුවන්. තනිය අතින් හෙල් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් කනේ කාන්ට. කනේ කාන්ට නෙමෙයි ඔළුවේ කාන්ට. දැන් අපිට ඕන නම් දැන් හරිනම් මේම අපිට හදා ගන්න පුළුවන්. දැන් හරි. ඔන්න ඔය විදිහට අපේ headset එක දා ගන්න පුළුවන්. අපි දැන් සින්දු ප්ලේ කරලා බලමු. මරු පට්ට එල කිරි පට්ට සවුන්ඩ්ස් ඔන්නම තමයි ෆ්‍රෙන්ඩ්ස් හෙඩ්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සවුන්ඩ් සේම් මරු ඈ. බේස් ගතිය තියෙන අම්මට සිරි වෙන්නේ. සුපිරියක්. අපි එහෙනම්
මම මේ ගත්තේ ෆ්‍රෙන්ඩ්ස් මම මේ ෆෝන් එක ගත්තේ අයිනු සෙලියුලර් එකේ. මේකේ ෆෝන් නම්බර් ලොකේෂන් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. යට කමෙන්ට් සෙක්ෂන් එකේ ෆෝන් නම්බර් එකයි ලොකේෂන් එකයි දාලා තියන්නම්. මම මේක ගත්තේ iNew cellular එකේ. මේකේ ප්‍රයිස් එහෙම ගත්තොත් රුපියල් 4000යි මේක. 4000ට ගන්න පුළුවන් මේක අපිට. 4000 වුණාට මරු බහන්නේ. සුපිරියක් තමයි. බේස් ගාජේ තියෙනවා අයිත් සුපිරියට. අර බ්ලොක්ස් වලට යනකොට එන මරුවේ. එන ගති. ගතිය. බ්ලොක්ස් වලට එහෙම යනකොට. පට්ට. ඔන්න ඔය විදිහට තමයි අපේ හෙඩ්සෙට් එක. පට්ට ගතිය. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මොකක්ද ඕනේ? යටින් කමෙන්ට් එකක් දාන්න. එපානේ. දැන් ඉතින් එන්ඩ් එක ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙන්න ඕන නම් මොකද කරන්න ඕන? යට තියෙන subscribe button එක subscribe button එක ඔබලා ඊට හා පැත්තේ තියෙන bell icon එක bell icon එකට පයින් පරක් ගහගෙන යන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඒවත් කරන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye. bye මේ බත්. bye.